මේක යුග මෙහෙවර. මේක යුග පෙරළිය. වසර 2500ක් ගිය තැන ඒ ගෞතම බුදු සාසනයේ නැවත පිබිදීම සිදුවන බව එදා හිටපු මහත්ඵල උතුමන් වහන්සේලා දිවසින් දුටු. ඔවුන් ඒක සනිටුහන් කරා. ඔබ දන්නවාද ගෞතම බුදු සාසනයේ වසර 5000 පවතින්නේ මෙන්න මේ ඉන්ද්‍රකීලය නිසායි. නැත්තම් මෙතන මේක දියාරු වෙන්න ඕනි. මේ සිද්ධ වෙන සමාජ ව්‍යසනය දිහා බැලුවා. ධර්මයේ නමින් මේ කරන දේවල් දිහා බැලුවා. ඒක වෙන්නේ නැහැ. ධර්මයේ පිබිදෙනවා. ඒකට බුද්ධෝත්පාද දේශනා විශාල මේවරක් මේ වෙන විටත් කළා තියෙනවා. ඒක පේන්නේ නැති බැලු බැල්මට නොපෙනෙන මහා දැවැන්ත මෙහෙවරක්. අවුරුදු ගණන් දරා ගැනීම. ඒ ඉන්ද්‍රකීලයක් වගේ නොසලෙන ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් කළ හැකි උපරිම දේ කරන එක ආර්යයන් වහන්සේගේ යුතුයකම. ඒ ධහම තුල ලැබපු සැනසීම අන්නයටත් හිමිවෙයි. ඒක ඇත්තටම බුද්ධ ආඥාව. අපි අපගේ යුතුයකම කරනවා. මේ ගෞතම බුදු සාසනය නැවත පිබිදෙනවා ඒකාන්තයි. ඒ බුද්ධ දර්ශනය ලෝකෙට ඉවරනවා. ඒ බුද්ධ දර්ශනය තුල ඔබ හැම කෙනෙක්ගේම සැනසීම රැඳිලා. ඔබේ සසරේ නිමාව පුදුමාකාර භාග්‍යවන්ත යුගයක ඔබ ඉපදෙනවා. හොඳයි එහෙනම් හැම කෙනෙකුටම පෙරවන් සරණයි. අද දවසේ අපි නතුමුණ ගියමු. ඒ වගේ ඔබට කියන්න ඕනේ ඔබට ගෙන්න ගන්න පුළුවන් ඔබේ නිවසට සත්‍යයේ පණිවිඩය මේ වෙනකොට මුද්‍රණය වෙලා ලිඛිත ඔබට අද ලැබෙන සවස්සල තියෙනවා. හොඳයි මේ පණිවිඩය හැම කෙනෙක්ගේම අත තුල තියන්න ඕනේ. අත මත අපි තියන්න ඕනේ. මේ වෙනකොට ඒ අපි ගාව තියෙන මේ සත්‍යයේ පණිවිඩ තියෙන පත්‍රිකා අතර මේක හැම කෙනෙකුටම වැදගත්. ඒකේ පණිවිඩයක් තියෙන්නේ. ඒක සර්ච් කරන්න පුළුවන්. ඒක තුල ධර්ම දේශනා තියෙනවා 5000කට වැඩි. දහස් ගණනක් තියෙනවා. මේක අපිට 6000ට කිට්ටු වෙනවා. විශාල ප්‍රමාණයක් අතරම දවස ගානේ එනවා එළියට. ඉතින් ඒක හැමෝටම දායාදයක් වෙන්න ඕනේ. හැමෝගෙම ඇස්සරෙන්න ඕනේ. පුළුවන් තරම් ඒ පණිවිඩය මේ දලදා මාලිගාවේ මේ වෙන උතුම් කටයුත්ත තුළ හැමෝගෙම අතටපත් කරන්න පුළුවන් නම් උත්සාහත් කරන්න ඊගා දවස් ටික. තම තමන්ට හැකියාව ඒ වගේ නෙමෙයි. එහෙම නැත්නම් කවුරු හෝ උනන්දු වෙලා ඒක සංවිධානාත්මකව කෙරෙන්න ඕනේ. ඒ කටයුත්තට උර දෙන්න. දලදා මාලිගාවේ ඉන්නහන්සේට ඒ සත්‍ය පරිදි ලබා දෙන්න යම් මාර්ගයකින් කටයුතු කරන්න. පත්‍රිකාව ඔබට ලබාගත හැකි අතර මුද්‍රණය කරා ඒ වෙබ්සයිට් ඒ ධර්ම දානේ සිද්ධ වෙන ඒ ධර්ම දේශනා සවන් දෙන්න පුළුවන් ආකාරයට ඒ වෙබ්සයිට් වල ලින්ක් ඒ වගේම YouTube වෙබ්සයිට් ඒ ධර්ම දේශනා කොහෙද තියෙන්නේ කොහොමද අපි අහන්නේ කොහොමද අපි ඒවට සවන් දෙන්නේ කියලා කෙනෙක්ට හිතෙනවා නම් පුළුවන් ඔබට මේ පත්‍රිකාවල ඒවයි සටහන් වෙලා තියෙන්නේ ඒ සත්‍ය පණිවිඩයේ මැසේජ් එක ඒ වෙබ්සයිට් වල පණිවිඩ මේ සත්‍ය වෙන දෙයක් නැහැ මේ පත්‍රිකාවල. ඉතින් මේ බුද්ධෝත්පාද යුගයේ අතර මේ පත්‍රිකා මුද්‍රණය වෙලා තියෙන්නේ Wisdom of Asia කියන නමින් සත්‍යයේ පණිවිඩය කියන නමින්. ඇත්තටම බුද්ධෝත්පාද කියන වචනේවත් අපි ගොකෝටවත් ගහලා නැහැ. හැබැයි ඒක ගහන්න ඕනි. අපි නැවතත් මුද්‍රණය කරන්න ඕනි. අපි පත්‍රිකා නිර්මාණය කරන්න ඕනි බුද්ධෝත්පාද නමින්. මොකද මේක ඇත්තටම බුද්ධෝත්පාද කාර්යය. ඉතින් දක්ෂ වෙන්න. හොඳයි දැනට මුද්‍රණය වෙලා තියෙනවා අපි කැමති අයට පුළුවන් ලබා ගන්න දුරකථන අංකේ අපි ප්‍රකාශ කරා නේද දුරකථන අංකේ නතරක් අප කෙනෙකුට අවස්ථාව දෙන්න ප්‍රකාශ කරන්න ආර්යයන් වහන්සේ දෙවියන් සරණයි. ආර්යයන් වහන්සේ මම ගාල්ගෙන් කතා කරන්නේ මම ඔය පත්‍රිකා 5000ක් බෙදන්න මම සූදානම් ඉස්කෝලවලට
ඔබ වහන්සේ මට කියන්න ගාල්ලේ කොහෙද මුද්‍රණය කරන්නේ මං සල්ලි දීලා අරගෙන ඒක බෙදන්න පුළුවන් මට 5000ක් ඔබතුමීගේ ෆෝන් එක අපිට පොඩ්ඩක් දෙන්න. ඔව් ගාලේ මුද්‍රණය කරන්න පුළුවන් මුද්‍රණාලයක් තියෙනවා. දැන් අපිට මේ කියන දුරකථන අංකයට ධර්මග්‍රන්ථ අපි සංසදයේ දුරකථන අංකයක් කියන්න ඕනේ ඔබතුමීට නේද? ඔව් ධර්මග්‍රන්ථ ධර්මග්‍රන්ථ සංසදයට මම ඊයේ කතා දුරකථන. කරා. එහෙනම් 5000ක් යොදලා තියෙන්නේ. එතකොට ආර්යයන් වහන්සේ මට එතනට පුළුවන් මෙහි ධර්මග්‍රන්ථ ගාල්ලෙන් මට සංසදයෙන් කතා කොහොම කරන්න. කරලා ඒවයි නමුත් අපිට ගාල්ලෙත් මුද්‍රණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශාල ප්‍රමාණයක් අපිට එතකොට ඒ පැත්තෙන් මුද්‍රණය කරන්න පුළුවන්. නමුත් දැනට මුද්‍රණය කරලා තියෙනවා අපිට බලමු ඒ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නැවත නැවත මුද්‍රණය කරන්න වෙන බව පෙවුණා. හොඳයි ආර්යයන් වහන්සේ මම 5000ක් විතර මට බෙදන්න පුළුවන්. හොඳයි අපිට කතා කරන්න මේ දුරකථන අංකයට 077 33 73 129. එහෙම නැත්නම් හොඳයි. 071 84 3793 මේ දුරකථන අංක දෙකට අමතලා මේ පත්‍රිකාව ලබා ගන්න පුළුවන් අනිත් හැටත් ලබා ගන්න පුළුවන් ඔබතුමීට වෙනම දුරකථන අංකයක් දෙන්න ඔබතුමීට දුරකථන නමකාරණ ආරම්භ වෙනවා සුළුදෙන් පස්සේ හොඳයි එහෙනම් මේ නැවතවරක් අපි දුරකථන අංකය කියමු කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙන්න ආරණාස මගේ ළඟ තියෙන නම්බර්ස් ටික. නමුත් අපි මේ කටයුතු හොඳයි. කරනකොට අවස්ථාව දෙමු පෙරවස්සන්නේ අසන්නයි. පෙරවස්සන්නේ පොඩ්ඩක් මේ විස්තර ඉදිරිපත් කරන්න කටයුතු කරන කවුරුන් හරි සම්බන්ධ වෙලා ඉන්නවා නම් කතා කරන්න මයික් එක කනෙක්ට් කරලා පෙරවස්සන්නේ මේ දුරකථන අංක දෙක පළවෙනි එක 077 33යි 73යි 129 නැවතත් එම අංකයම 077යි 33යි 73යි 129 අනිත් දුරකථන අංකය 071යි 84යි 03යි 793 නැවතත් දෙවෙනි අංකය 071යි 84යි 03යි 793 ආරණාස ගිණුම් අංකෙත් කියන්නද? පෙරවසන්න ආරණාස